තරගයේ අතරතුර ඉන්දිය පොලිසිය දිල්ෂාන් මදුසංකව කුදලන් යයි. මේ සිද්ධිය සිදු වුණේ අද දින IPL තරගාවලියේ පැවැත්වුණු රාජස්ථාන් කණ්ඩායම සහ සන්රයිසර්ස් කණ්ඩායම අතර තරගයේදී දිල්ෂාන් අද දින ක්‍රීඩා කරේ ඔහුගේ දෙවන IPL තරගයයි. වසර ගණනක්ම IPL වෙන්දේසිය නම තිබුණත් මදුසංකට කිසිදු කණ්ඩායමක ඉඩක් ලැබුණේ නැහැ. නමුත් මෙවර තරගාවලියේ මැදක් යන විට සන්රයිසර්ස් වේගපන්දු යවන්නෙක් විදිහට දිල්ෂාන්ව කණ්ඩායමට එක් කරගත්තා. සන්රයිසර්ස් කණ්ඩායම තුළ ලාංකික ක්‍රීඩකයන් කිහිප දිනකම සිටිනවා. පෙර වසරේ සන්රයිසර්ස් කණ්ඩායම තුළ සිටි ලාංකික ක්‍රීඩක කමිදු මෙන්ඩිස් මෙවර ක්‍රීඩා කරන්නේ සන්රයිසර්ස් කණ්ඩායමටයි. ඒ විතරක් නොව ඒෂාන් මාලිංගත් පෙර වසරේ සිටියේ සන්රයිසර්ස් කණ්ඩායම තුළ. ඔහු මේ වසරේදී සිටින්නේ සන්රයිසර්ස් තුළම. හොඳම දේ කියන්නේ සන්රයිසර්ස් කණ්ඩායමේ පන්දු පුහුණුකරු වශයෙන් තනතුරු දරන්නේත් අපේ හිටපු දක්ෂ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලීධරන්. සන්රයිසර්ස් ප්‍රධාන පුහුණුකරු මීට දින කිහිපයකට පෙර පවසා තිබුණා ඔවුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වැඩි අවධානයක් දීමට හේතුව ලොව දැනට සිටින ප්‍රබල වේග පන්දු බලන්නේ සිටින්නේ ලංකාව තුළ කියා. ඒ නිසාම තමයි දිල්ෂාන් මදුශංකවත් කණ්ඩායමට එක් කරගත්තේ කියා. දිල්ෂාන් ඔහුගේ මංගල IPL තරගයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරා. ඔහු එම තරගයේදී සුපිරි පන්දු වාර 4ක් ක්‍රීඩා කරා. ඔහු IPL පිටිය තුළ යොමු කෙරූ පළමු පන්දු වාරයේදීම දිල්ලි කණ්ඩායමේ විශිෂ්ට ආරම්භක පිටිකරුවා වන පැතුම් නිසංකේ කඩුල දවා ගැනීමට සමත් වුණා. දිල්ෂාන් යොමු කෙරූ පළමු පන්දුවට 6ක් ගහපු පැතුම් දිල්ෂාන්ගේ දෙවන පන්දුවට මිඩ් ඕප්ට ඉහළින් එල්ල කිරීමට ගිය දැවැන්ත පාර රැක ගැනීමට මිඩ් ඕප් කලාපයේ පන්දු රකින්නට හැකි වුණා. ඒ ආකාරයෙන් පැතුම් නිසංකේ ඉනිම අඩු ලකුණකට සීමා කිරීමට දිල්ෂාන් මදුසංක සමත් වුණා. ඒ විතරක් නොව ඔහු යවූ දෙවන පන්දු වාරයේ සුපිරි දස්කම් සමගින් ලකුණු 3කට සීමා කිරීමටද ඔහුට හැකි වුණා. ඔහු එම තරගයේදී පවර් ප්ලේ පන්දු වාර 2ක් සමගින් මුළු පන්දු වාර 4ක් ක්‍රීඩා කරා. එම තරගයේ සුපිරි දස්කම් අතරට පැමිණි නිසා ඔහුට අද තරගයේදී සන්රයිසර්ස් කණ්ඩායම තුළ ඉඩක් ලැබුණා. නමුත් ඔහු සන්රයිසර්ස් කණ්ඩායමෙන් ඔහුට ලැබුණු ස්ථානය ගැනවත් නොසිතා ජරා වැඩක් කරලා තිබෙන බවට ඉන්දියා ක්‍රිකට් තොරතුරු අනාවරණය කරන ක්‍රීඩ් 7 සහ ද ක්‍රිකට් වෙබ් අඩවිය අද වාර්තා කර තිබෙනවා. ඔවුන් වාර්තා කරන පරිදි තරගයේ ආරම්භයට කණ්ඩායම් දෙකම පිටියට පැමිණෙන අවස්ථාවේ සන්රයිසර්ස් ක්‍රීඩකයන් පැවිලියන් එක තුල සිට පිටියට පැමිණෙන විට සන්රයිසර්ස් ප්‍රේක්ෂකාවියන් පිරිසක් දිල්ෂාන් සමග පින්තූර ගැනීමට මහත් උත්සාහයක් දරා තිබෙනවා. එවිට ඒ අසල සිටි දිල්ෂාන් ඔවුන්ගේ ගෝසාව අහගෙන සිටීමට බැරිකමට එතනට ගිහින් ප්‍රේක්ෂකාවියන් සමග පින්තූර ගන්න ආකාරයෙන් ඔවුන්ගේ දුරකථනය රැගෙන පැමිණ තිබෙනවා. ඊට පසු තරගය සඳහා පිටියට යන විටවත් ප්‍රේක්ෂකාවියන්ගේ දුරකථනය ඔවුන්ට ලබා දීලා නැහැ. ඒ වෙලාවෙම ක්‍රියාත්මක වූ ප්‍රේක්ෂකාවියන් ග්‍රවුන්ඩ් එක තුල සිටි ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර දිල්ෂාන් කරපු ජරා වැඩේ පවසා තිබෙනවා. එවිට කණ්ඩායම් දෙක අතර තරගය පැවැත්වෙන විට ආරක්ෂක නිලධාරීන් ග්‍රවුන්ඩ් එකට පැමිණ පන්දු රකිමින් සිටින අවස්ථාවේ දිල්ෂාන්ව අල්ලගෙන ගිහින් තිබෙනවා. පසුව ඔවුන් විමසන විට දිල්ෂාන් පවසා ඇත්තේ එහෙම කරන්න හේතුව ප්‍රේක්ෂකාවියන්ගෙන් ඔහුට ලැබෙන ආකර්ෂණය වැඩි බවත් එය ඔහුට ලොකු පීඩනයක්. ඒ නිසා ඔවුන්ගේ දුරකථනය ගත් බවට